හෙලෝ මගේ ලස්සන ළමයි කොහොමද ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ අපේ ගොවිතැන් ගැන වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට ආවා සුපුරුදු ලොකේෂන් එකේ ඉඳලා ඉතින් පහුගිය දවස් ටිකේ අවුරුදු තිබ්බා එක එක වැඩ කටයුතු තිබ්බා ඉතින් ඒ හින්දා වගා වීඩියෝස් ගේන්න බැරි වුණා ඉතින් දැම්නේ මේ කන්නේ අපි ගොවිතැන් කරන එක එච්චර ෂුවර් නෑ මොකද වැහි දෙයියෝ මේ දවස්වල අපිත් එක්ක තරහ වෙලා අපිට ඉතින් වැස්ස නැහැ අනිත් තැන්වල කුඹුරු වැඩ කටයුතු කරනවා ඉතින් අපි වැහි ජලයෙන් තමයි කුඹුරු වැඩ කරන්නේ හැබැයි මේ ගිනි අවුව ඉතින් අපි ගොවිතැන් කටයුතු අතෑරලා නැහැ අපිට පේනවා මේ ගිනි කාස්ට් එක අවුව ගොවි මහත්තේ තනිකර අවුව කොටනවා අපි ගිහින් බලමු මොකද මෙයා මේ ගිනි අවුවේ මෙච්චර නැහිගෙන වැඩ කරන්නේ කියලා ඕගොල්ලන්ට මම පෙන්නන්න අන්න පේනවනේ ලස්සන බණ්ඩක්ක කෑල්ලක් තියෙන්නේ අද ඔන්න මං ඉන්ටර්විව් එකක් කරන්න තමයි යන්නේ අපි අහමු මෙච්චර මේ ඇත්තටම ළමයි එන්න බෑ පිච්චෙනවා ගිනි අවුව මෙච්චර මේ ගිනි අවුව මොකද මේ කියලා හැබැයි ලස්සනට බණ්ඩක්ක එහෙම හදලා තියෙනවා පේනවනවලු ගිනි අවුව කුඹුරු නියරවල් සුද්ධ කළා අතෑරලා දාලා තියෙන්නේ වැහි දෙයියෝ නිවාඩු ගිහින් වැහි දෙයියන්ට අපි එන්න කියලා ආරාධනා කරනවා ඉක්මනට අපිට ගොවිතැන් කටයුතු කරන්න ඉතින් ගොවි මහත්තයෙක් ඉන්නා මේ ගිනි අවුවේ කොටනවා අපි අහමු මොකද මේ ගිනි අවුව මෙච්චර මේ කට්ට කාගෙන මේවා කොටන්නේ කියලා ගොවි මහත්තයා අපිට චුට්ටක් කතා කරන්න පුළුවන්ද ඔයා මොකද මේ ගිනි අවුවේ මේ මෙච්චර මේ නැහිගෙන වැඩ කරන්නේ මම මේ අවුව වැඩ කරන්නේ අපේ රටේ ජනාධි අපේ අධික ජනාධිපතිතුමා කට්ටියට මොකද අස්වැසුමුද ඔළුව වැසුමුද කකුල් වැසුමුද මොකද දෙකක් දෙනවනේ ඒක දෙන්න අත දෙන්න මිනිකන්නේ ගොයියාගේ බෙල්ල මිනිකා තමයි ඒක දෙන්නේ එතකොට මේ ආබාධිතකමකුත් තියාගෙන මොකද මේ ගිනි අවුව ඇත්තට මේ ආබාධ මම හම්බ කළා දෙන්න බෑ ජනාධිපතිතුමාට මේ අද්ද කකුල් මොන වහගන්න මේ ඇත්තටම මේ පේනවනේ ගිනි අවුව මේ දාඩිය වැක්කිරනවා වහගන්න මම කීය කලි හොයද මගේ සල්ලි වෙන්නේ නැතු මේ ඔය අස්සතු කකුල් අස්සතු කොහොම දෙන්නේ ඔව් දෙන්නේ නේද එතකොට මේ මට ආරංචි අර හිටපු අපේ ගරු ජනාධිපතිතුමෙක්ගේ කාලේදී මේ සමෘද්ධිය හම්බුණා ඒක බාර දුන්නාලු නේද ගිහිල්ලා මේ ඇයි ඉතින් රජෙන් දෙන දේවල් ගන්න දෙපෑ මම කැමති නෑ රජයට සමාගමකට හෝ ආයතනයකට හෝ බලක් වෙලා මේ මහ පොළේ පොය කා ජීවත් වෙන මම කමන්න මගේ දෙකේ හයියෙන් හැම කෙනා කා ජීවත් වෙන මම කැමති අය ඇත්තටම මේ ගොවි මහත්තයෙක් කිව්වට ඔයාලා දන්නවා මේ මගේ සුදු අප්පච්චි ඉන්නේ. ඉතින් ඇත්තටම මමත් අස්වැසුම කියනකට එකහෙලා විරුද්ධයි. මොකද මම බය නැතුව කතා කරනවා අපේ ගමේ තනිකර මේ 15 ගම්මානේ අරක්කු බොන්න සෙට් එකට තමයි අනික ආබාධිත දිනුම සමුද්දිය තව මොනවද අපේ අස්වැසුම ඔක්කොම එකම පවුලයට ලැබෙන්නේ. හැබැයි ඕගොල්ලෝ ගිහිල්ලා ගරු මම කියන්නේ අපේ ග්‍රාම සේවක මහත්තයා ඉන්නවා මගේ වීඩියෝස් බලනවා ගිහින් බැංකු පොත් චෙක් කරන්න මම බය නැතුව කියන ලක්ෂ ගණන් බැංකු වල තියෙනවා අපි දන්නවා. ඉතින් අසාධාරණයි මොකද ආණ්ඩුවේ රස්සා තියෙන අයට අස්වැසුම ලැබෙනවා අපේ ගමේ හොයලා බලන්න බොරුණා. එතකොට අපි මේ ගිනි අවුවේ ඇත්තටම මමයි මගේ පවුලේ අය අපි රටට බයක් නැහැ මම ඇත්තටම ආඩම්බරයි මගේ අප්පච්චි ආබාධිත කෙනෙක් වෙලත් කිසිම රජයේ ආධාරයක් ගන්න නැහැ තිබුණු සමෘද්ධියත් ගිහින් බාර දුන්න නැති මිනිස්සුෙකුට දෙන්න කියලා සමෘද්ධි මහත්තයා ඉඳලා දන්නවා ඉතින් ඇත්තටම මම විරුද්ධයි මේකට විරුද්ධයි දෙන්න ඕන පුද්ගලයන්ට විතරයි අස්වැසුම දෙන්න ඕනේ මොකද අපි මේ බණ්ඩක්ක කල්ලක් වගා කරලා තමයි පුංචි මුදලක් හොයාගන්නේ ඒකෙමුත් තමයි අපි රජයට කීයක් හරි දීලා ඒක අස්වැසුම දෙන්නේ නේද අප්පච්චි මම මේකට තෙල් ගන්නවා පොහොර ගන්නවා ඔව් මම බඩගන්නේ උදල්ල ගන්නවා ඔව් මේ හැම දෙයකින් තමයි මේ බඩු ගහ තමයි අස්වැසුනේ බදු ගහලා තමයි දෙන්නේ. එතකොට අපිට තෙල් ටික ගන්න ගියාම තෙල් නෑ, පොහොර නෑ, ගිනි ගණන් ගිහින් බලන්න. ඇත්තටම හැමතැනම ගොවියට අසාධාරණ වෙන්නේ. කමන්නේ අසාධාරණ වෙනුව මම බය නැතුව කතා කරා. ඉතින් ඕගොල්ලොත් කියන්න බෑ ඔයාලගේ පැත්තේ අස්වැසුම කොහොමද තාත්තේ? අපි මේවට කතා කරන්න ඕනේ. මොකද අපි දුක් මහන්සියෙන් තමයි අපිට කිසිම දෙයක් නැතුව අපි මේ හැම දෙයක්ම ඉතින් අපි කමන්නේ අපි සැලෙන්නේ අපි බණ්ඩක්ක කල්ලක් හරි හදලා ඕගොල්ලෝ වෙනුවෙන් අපි අස්වැසුම දෙන්න කරන්න මොකද අසාධාරණ කියන එක හැමතැනම රජ කරන එක අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද අප්පච්චි මට ආඩම්බර ඔය ආබාධිත කෙනෙක් වෙලත් මේ රටේ මහ පොළොවට බරක් නැතුව ඔයත් අපි ඔය විදිහට හදලා තියෙනවා ඉතින් මේ රට වෙනුවෙන් අපි දේවල් කරනවා ඉතින් ගරු ජනාධිපතිතුමා මේවා දකිනවා නම් සාධාරණයක් කරන්න ඒගොල්ලෝගේ බැංකු පොත් චෙක් කරන්න අපිට ඇත්තටම හරිම කනගාටුයි මේ ගොයියට තමයි දැන් වතුර නැහැ ඕගොල්ලන්ට පේනවා
තනි කර අඩුම මේ ඒකට වතුර ටිකක් අපේ වැවට වතුර ටිකක් ගන්න වල පේන පහළ වැව ඒකට වතුර ටිකක් ගන්නවත් මේවට මැදිහත් වෙන්නේ නැහැ කවුරුත්. කොයි ඉස්සරහට ගොවිත ඈ? දැන් අපි ඔක්කොම ගිහින් අපිට වතුර ටිකක් ගන්න ඔව්. ආණ්ඩුවෙන් හෝ නගර සභාව කිසිම තැනකින් ගොවි ජනසේව මධ්‍යස්ථානයෙන් හෝ කිසිම තැනකින් අපිට වතුර ටිකක් දෙන්නේ නැහැ. වතුර ටිකක් ගන්න කතා කරන්නේ. ඔව් එතකොට මේ පහළව කියන එකේ අපිට වතුර නෑ. හැබැයි මේ කන්නේ වැඩ කරන ඕගොල්ලන්ට පේනවා අටේ ඇල වැඩ කරනවා. ඒගොල්ලෝ නියරවල් බඳිනවා මේ වෙනකොට අපිට තනි කර අවුව කාස්ට් එකේ අපි නියරවල් සුද්ධ කරලා බලාගෙන ඉනවා වැහි දෙයියෝ එනකන්. ඉතින් ඔන්න ওই විදිහට තමයි අසාධාරණකම් කමන්නේ. මමත් බය නෑ. සමහරට මඩ ගහයි ඒත් මම බය නෑ. මම අසාධාරණ වෙනුවෙන් කතා කරන කෙනෙක්. ඒක හැමෝම දන්නවා මේ ගමේ ග්‍රාම සේවකයෙක් ඉඳලා. නේද අප්පච්චි අපි බය නෑ. අපි මහා පොළොවට බරක් නැති. එදා වෙලා හම්බ කරන කාටවත් ණය නැති විදියට අපි ජීවත් වෙන්නේ. ඒක නිසා ඔන්න මම කතා කරා අස්වැසුම ගැන. පුළුවන් නම් ගරු ජනාධිපතිතුමා මේ වීඩියෝස් දැක්කොත් ඒවා චෙක් කරන්න බලධාරීන් දාලා චෙක් කරන්න. ඒ බැංකු පොත් චෙක් කරන්න ඕගොල්ලන්ට පෙනේ. අපි බැංකු පොත් චෙක් කරන්න කොහොමද ශේෂේ තියෙන්නේ කියලා. රජ සේවකුන්ට දෙන්නේ අපලන්නේ. අන්න හරි. ඒ ඔක්කොම චෙක් කරන්න එනනම් අපි ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්න. මම දන්න වීඩියෝ ගේන්න පුළුවන් ඒද කියලා හැමෝටම තෙරුවන් සරණයි නේද අප්පච්චි? හැමෝටම තෙරුවන් සරණයි.